ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ගැන වාගේ තියෙන අදහස මොකක්ද? මට කියන්න ස්පා එක්ක වැඩ කරන කාන්තාවක් කැමැත්තෙන් යනවා ස්පා එක්ක වැඩ කරන්න. ජීවත් වෙන්න පුළුවන් සාධාරණ පරිසරයක් තියෙනවා නම් එතන අපරාධකාරයෙක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම දැනගත් අපරාධකාරයෙක් නිර්මාණය වෙනවා නම් ඌට උපරිම දඬුවම් දෙන්නත් ඕන. මට කියන්න ඔය ගැටුම ගැන වාගේ අදහස මොකක්ද? බන්ධනාගාර පද්ධතිය ඇතුලේ ඇතිවෙච්ච ගැටුම සහ ඒක ඇතුලේ 28 දෙනෙක් මිය යනවා. මං හිතන්නේ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් මැරෙනවා. ඊටු අය 8ක් මැරෙනවා. ඊටු අය රැඳවියන්. හරි මේ රැඳවියන් කියන අය ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ගැන වාගේ තියෙන අදහස මොකක්ද? ගැටුම්නේ අද අපි ඉගෙන ගන්න. ඒක තමයි ලංකාවේ ඇතිවෙච්ච ආසන්නම ගැටුම. ඒක ගැටුමක් කියන්නේ ප්‍රබල ගැටුමක් නේ. විනාශකාරී ගැටුමක්. ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මං හිතන්නේ 11000ක් හෝ 12000කට විතර වගේ තමයි තියෙන්නේ. හැබැයි ලංකාවේ බන්ධනාගාර වල රැඳවියන් ඉන්නවා කීයක්? 40000ක් විතර. ඒ කියන්නේ එකට කීයක් වැඩි වෙලාද? එකට 4ක් වැඩි වෙලා. තේරුණා? කාර්ය මණ්ඩලයේ මං හිතන්නේ බන්ධනාගාර නිලධාරීනුත් බොහොම අඩු ප්‍රමාණයක් ඉන්නේ. එතකොට බන්ධනාගාර පද්ධතිය ඇතුලේ මේ ගැටුම් ඇතිවීම බන්ධනාගාරගත කරන අයට විශාල සැප පහසුකම් දෙන්න ඕනේ කියලා එකක් නෑ කියන්නකො. හැබැයි මේ මිනිස්සුනේ තේරුණා? ඇයි මිනිහෙක් වැරදි කරනවද ආසාවෙන්? මට කියන්න කුඩු විකුණන එකෙක්, ගංජා විකුණන එකෙක්, කුලියට මිනී මරණ එකෙක් ඊටාම කැමැත්තෙන් ඒ රස්සාවට යන්නේ නැද්ද? මට කියන්න ස්පා එක්ක වැඩ කරන කාන්තාවක් කැමැත්තෙන් යනවා ස්පා එක්ක වැඩ කරන්න. මුලින්ම ස්පා එක්කට යන්න ඕනද ළමයි කාන්තාවකට පිරිමියෙක්ගේ ප්‍රේමයක් ගන්න හරි ආකර්ෂණයක් හරි දිනා ගන්න හරි ස්පා එක්කට යන්න ඕන. එහෙම ඕනේ නෑනේ. තේරුණා? එහෙනම් ඇයි ඒ තැනට කාන්තාවකට ඇයි කුඩෙක් කියන කෙනෙක්ට ගංජාකාරයෙක් කියන කෙනෙක්ට කසිප්පු විකුණන කෙනෙක්ට ඒ තැනට යන්න වෙන්නේ ඇයි? මේ සමාජ ආර්ථික දේහය ඇතුලේ තියෙන අසමානතාවී ප්‍රතිඵලයක් නෙමෙයිද? ජීවත් වෙන්න විදියක් නැති වුනහම ඒ මිනිස්සු ජීවත් වෙන්න හොයාගත්ත ක්‍රමේ නෙමෙයිද? ඒකනේ. කුලියට මිනී මරණ එකෙක් කුලියට මිනී මරන්නෙක් බවට පත් වෙන්නේ හේතුව මොකක්ද? මේ දුර්වල ආර්ථික කර්මනාකරණය නෙමෙයිද මේ රාජ්‍ය? එහෙනම් බන්ධනාගාරයක පාසුකම් වැඩි කිරීමෙන් බන්ධනාගාරගත වෙන රැඳවියන් අතර ඇති වෙන ගැටුම් නවත්තන්න පුළුවන් බැහැනේ. බන්ධනාගාර නිලධාරීන් වැඩ කරා කියලා රාජ්‍යයක ඇති වෙන ඒ වගේ ගැටුම් නවත්තන්න පුළුවන් බැහැනේ. මේ ආර්ථික අසමානතාවයට මේ සමාජ ආර්ථික දේහය ඇතුලේ තියෙන මේ විෂමතාවයට පිළිතුරක් ලබා දෙනකම් හරි අපරාධකාරයෝ බිහිවීම වළක්වන්න පුළුවන්. ඉතාමත් හොඳින් ජීවත් වෙන තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැති වෙන මොහොතක හොරෙක් වීමේ ප්‍රවණතාවයක් නැද්ද? කියනවද නැද්ද? ස්වාමියා අහිමි වෙච්චි මවක් තමන්ගේ දියණියට උගන්වන්න ස්පා එක්ක සේවය කරන කාන්තාවක් බවට පත්වීමේ ප්‍රවණතාවයක් ලංකාවේ ජන සමාජය ඇතුළේ නැද්ද? තියෙනවා. තමන්ගේ දියණිය වෙනුවෙන් තමන්ගේ දරුවා කියන හැඟීම ඇති වෙන මොහොතක අපරාධකාරයෙක් වෙන්න දෙමාපියෝ දෙපාරක් හිතනවා. ඔයාගේ අම්මට තාත්තට ඔයා වෙනුවෙන් අපරාධකාරයෙක් වෙන්න උනොත් එයා අනිවාර්යෙන් ඒක කරනවා. තේරුණාද? ඒ නිසා ඔයා අම්මා තාත්තා දිහා අපරාධකාරයෙක් විදිහට බලන්න එපා. පොඩ්ඩක් සැර කරා කියලා. පැහැදිලි? එයාට සමහර විට එයාට ඔයා වෙනුවෙන් ඔයාට වඩා දේවල් කරන්න පුළුවන්. ඒක තමයි සෙනෙහස කියන්නේ. තේරුණා? එහෙනම් එහෙම වෙච්ච සිරකාරයෝ බන්ධනාගාරය ඇතුළේ නැද්ද? ඉන්නවනේ. ප්‍රධානම එක තමයි ළමයි අපි දූපතක්නේ. අපේ දූපතට මත්ද්‍රව්‍ය අහසින් වැටෙනවද? අපේ දූපතට මත්ද්‍රව්‍ය එන්න ඕන කොහෙන්ද? එක්ක ගුවන් යානාවකින් එයාපෝට් එකෙන් එන්න ඕන නැත්නම් මුහුදෙන් එන්න බෑ අපේ රටට. ඒ සියල්ලම නවත්තලා ඉස්සල්ලාම තරුණයන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජ ආර්ථිකයක් ඇදුවොත් විතරයි රාජ්‍යයක අපරාධ නවත්තන්න පුළුවන්. පැහැදිලි? එතෙන්දී හරි ඉතාමත් නරක ලෙස ආර්ථික විෂමතාවයන් පවතිනවා නම් ඒවා නැති කරලා දාන්න ඕනේ නැද්ද? සමහර තැන්වල ආර්ථිකය හිර වෙලා තියෙනවා. පල්ලෙහාට ගලා යන්නේ නෑ. අධික ලෙස ආයතන අයිතිකාරයෝ ලාභ ලබනවා. හැබැයි වැටුප් පල්ලෙහාට සාධාරණ ලෙස ගලා යන්නේ නැහැ. තේරුණාද? තනි පුද්ගලයන් ලාභ ලබන සමාජයක්, තනි පුද්ගලයෙක්ට ධන කුවේරයෙක් වෙන්න පුළුවන් ජන සමාජයක් පවතින තාක් පහළ මට්ටමේ පීඩාවටපත් වෙන ජනතාව අතර අපරාධකාරයෝ නිර්මාණය වීම වළක්වන්න පුළුවන්ද බැරිද? කවදාවත් බෑ. ජීවත් වෙන්න පුළුවන් සාධාරණ පරිසරයක් තියෙනවා නම් එතන අපරාධකාරයෙක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම දැනගත් අපරාධකාරයෙක් නිර්මාණය වෙනවා නම් ඌට උපරිම දඬුවම් දෙන්නත් ඕන. තේරුණා? ජීවත් වෙන්න පුළුවන්කමක් තිබිලා ඌ අපරාධත් කරනවා නම් ඌට දඬුවම් දෙන්න ඕනේ නැද්ද?
උඩ දඬුවම් දෙන්න. එහෙනම් මේ සමාජය ඇතුලේ ඇති වෙන ගැටුම්ම තමයි අපරාධකාරයෝ නිර්මාණය කරන්නේ. ඒකටත් බලපානවා රාජ්‍යයක අභ්‍යන්තරයේ තියෙන දේශපාලන ආර්ථික ව්‍යුහාත්මක සහ සංස්කෘතික මතවාද. එහෙම හිතන්න මේවා. ඒක හරිය ලේසි. right. යන් ඊගාව මාතෘකාවට මොකද?